දවසක් මගේ යාළුවනේ 145 වෙනි මල්පැල සේල් එකට මම ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අදත් වෙනද වගේම මගේ පැලතවාණෙන් වටිනා විසිතුරු පැල ටිකක් අරගෙන ආවා. මේ පැල සියල්ලම මිලදී ගන්න යාළුවෙකුට ගෝල්ඩන් කොකොඩයිල් පැලයක් නොමිලේ ලබා දීමට මම සූදානම් කරලා තිබෙනවා. ඉතින් යාළුවනේ අද අංක 1 විදිහට තෝරගෙන තියෙන්නේ මෙන්න මේ තැඹිලි පාට මලක් සහිත විසිතුරු මල. මේ පොට් එක හෙවන පිය කරන ශාකයක්. මේකේ මේ මුල් වලිනුත් පැලවෙනවා, ඇට වලිනුත් බෝ කරගන්න පුළුවන්. මේක හැමදාම මල්, මේ තැඹිලි පාට මල් හැමදාම තියෙනවා ගොඩ දවසක්. මේක මම ඔයාලට රුපියල් 100කට ලබා දෙනවා. මේ පොට් එකේ පැල දෙකක් තියෙනවා. අංක 2 විදිහට තෝරගෙන තියෙන්නේ මෙන්න මේ සෙවන පිය කරන පොට් එක. මේකේ මේ හැංගින් පොට් වලට දාන්නත් පුළුවන්. ගහක් යට සෙවන තියෙන තැනකට හොඳට වැවෙනවා. වැඩි ජලය අවශ්‍ය වෙනවා. මේක රුපියල් 50කට ඔයාලට මම ලබා දෙනවා. අංක 3 මේක මේ ඇග්ලොනිමා වර්ගයේ පැලයක්. මේ පැලය ඉන්ඩෝර් ප්ලාන්ට් එකක් විදිහට ගේ ඇතුලේ තියාගන්නත් ඔයාලට පුළුවන් වෙනවා. ඒ වගේම විසිතුරු පැලයක් ඉතාමත් ලස්සනයි. තව උසට ලස්සනට වැවෙනවා. මේක මම ඔයාලට ලබා දෙනවා 150කට. අංක 4 මේ අංක 4 ඉතාමත් ලස්සන වටිනා ගහක්. මේක ග්‍රීන් කොකොඩයිල් පැලයක් තමයි. මේ පැලේ මම ඔයාලට රුපියල් 500කට දෙනවා. ඒ වගේම පැල බෝ කරන කෙනෙකුට උනත් මේ පැලේ වටිනවා. මේක ඔයාලට පේනවා ඇති කට් මුල් හොඳට තියෙනවා. කට් මාක් දාගන්නත් පුළුවන්. ඒ වගේම අංක 5 විදිහට මම ඔයාලට තෝරාගෙන තියෙන්නේ ජින්ජර් පැලයක්. මේක මල් ජින්ජර් කියලා තමයි හඳුන්වලා තියෙන්නේ. මේක ඔයාලට මම රුපියල් 300කට ලබා දෙනවා. ඊළඟට අංක 6 විදිහට මේ විසිතුරු පැලේ තෝරාගෙන තියෙනවා. මේක ඇත්තටම නිදහසේ වැවෙන පැලයක්. මේක හැංගින් පොට් එකකට දාන්නත් පුළුවන්. ඒ වගේම ඕනම තැනක ඕනම පරිසරයකට මේක ඔරොත්තු දෙනවා. මේක රුපියල් 50කට ඔයාලට මම ලබා දෙනවා. ඊළඟට යාළුවනේ අංක 7 මේක මේ දම් පාට මේකේ තව පැල වර්ගයක් තියෙනවා. ඒකේ වෙරිගේට් වෙන පැලයක් මේක. මේ පැලය ඒත් හැංගින් පොට් වලට උනත් දාන්න පුළුවන්. ඉතාමත් ලස්සනයි. මේක රුපියල් 200කට මම ඔයාලට ලබා දෙනවා. ඊළඟට අංක 8 මේ සැන්සවේරියා එකක්. මේකට වැඩි ජලය අවශ්‍ය වෙන්නේ නැහැ. මේක පඳුරු වෙලා එනවා. මේ සැන්සවේරියා ගොඩක් ප්‍රිය කරන අය ඉන්නවා සැන්සවේරියා වලට. මේ පැලය රුපියල් 100කට මම ඔයාලට ලබා දෙනවා. අංක 9 මේක මේ පිලෝ එකක්, පිලෝ වර්ගයක්. මේ කණුවත් සමගම ඔයාලට තව මේ ඉන්ඩෝර් ප්ලාන්ට් එකක් විදිහට භාවිතා කරන්න පුළුවන්. ඉතාමත් ලස්සනයි. මේක මේ තව උඩට වර්ධනය වෙනවා. ඉක්මනින් වර්ධනය වෙන පැලයක් මේක. මේක රුපියල් ඔයාලට මේ කණුවත් සමග නිසා රුපියල් 700කට මම ඔයාලට ලබා දෙනවා. ඊළඟට අංක 10. අංක 10 විදිහට මම තෝරගෙන තියෙන්නේ ඔයාලට සිංගෝලියම් වර්ගයේ බුෂ් එකක්. මේක ඇත්තටම සිංගෝලියම් ආශ කරන එක්කෙනෙකුට ඉතාමත් ලස්සන. මේක මේ වෙල්වට් වගේ ෂයින් එකක් තියෙනවා. මේක මම ඔයාලට රුපියල් 200කට දෙන්නේ. ඊළඟට අංක 11 යාළුවනේ තායි සන්රයිස්. මේකට කණුවක් හදලා ගත්තාම ඇත්තටම ඉක්මනට වැවෙනවා. ලස්සනයි. මේක හොඳ උස බුෂ් එක, හොඳ පඳුරක්. මේක රුපියල් 100කට මම ඔයාලට ලබා දෙන්නේ යාළුවනේ. ඊළඟට අංක 12. ඇත්තටම අංක 12 නම් මේ ටිකක් වටිනවා. මේක බිලිටි ආස කරන ඔයාලට හොඳයි. මේක බ්ලැක් බිලිටි පැලයක්. මේ පැලය හොඳට වර්ධනය වෙලා තියෙනවා. මේ පැලේ මම ඔයාලට රුපියල් 500කට තමයි ලබා දෙන්නේ. ඊළඟට යාළුවනේ අංක 13. අංක 13 හොමලමිනා පැලයක්. හොඳ සාරවත් පැලයක්. මේ පැලේ ඔයාලට පේනවා ඇති. මේ පැලේ මම රුපියල් 500කට ඔයාලට දෙන්නේ. ඊළඟට යාළුවනේ අංක 14. අංක 14 බිගෝනියා ආස කරන යාළුවෝ ඔයාලට මේක හොඳට පැලේ වර්ධනය හොඳට හැදිලා තියෙනවා. මේක රුපියල් 150යි. අංක 15 යාළුවනේ ඒකත් සිංගෝලියම් ආස කරන ඔයාලටමයි තෝරගෙන ආවේ මම.
මේක රතු සිංගෝලියම් එකක්. මේ හොඳ බුෂ් එකක් මේක. ඇත්තටම ගහ පාඩු නෑ මේක. මේක තව වර්ධනය වෙනකොට ගහ රතු පාටට කොලේ හැදෙනවා. මේක රුපියල් 250යි. ඊළඟට යාළුවනේ මේක කැලතියා එකක්. කැලතියා එක පඳුරක් හොඳ බුෂ් එකක්. මේක ඉන්ඩෝර් ප්ලාන්ට් එකක් විතර ගේ ඇතුලේ උනත් තියන්න පුළුවන් ඔයාලට. මේක යාළුවනේ මම ඔයාලට දෙන්නේ අංක 16 විදියට රුපියල් 200කට. අංක 17 යාළුවනේ අංක 17 හැලකෝනියා වර්ගයක්. මේක රෝස පැහැයට හුරු කොළ තියෙන ලස්සන ගහක්. මේක මම ඔයාලට දෙන්නේ රුපියල් 500කට. අංක 18 යාළුවනේ අංක 18 කැලතියා වර්ගයක්. ඒක හොඳ පඳුරක් විදිහට තමයි තියෙන්නේ. අංක 18 ඔයාලට පේනවා ඇති. මේක මම ඔයාලට රුපියල් 150කට ලබා දෙන්නේ. අංක 19 යාළුවනේ බිගෝනියා ආස කරන ඕනම යාළුවෙකුට මේ පඳුර හරි ලස්සනයි. හොඳට හැදිලා තියෙනවා. මේ බිගෝනියා පඳුර මම ඔයාලට ලබා දෙන්නේ අංක 19 විදියට රුපියල් 200යි. අංක 20 මේක විසිතුරු පැලයක්. මේක ගේ ඇතුලේ වුණත් ඔයාලට තියාගන්න පුළුවන්. ඉතාමත් ලස්සන කහ පැයේ හොඳ පඳුරක්. හොඳට වර්ධනය වෙලා තියෙනවා. මුල් එළියට ඇවිල්ලා. මේක මම ඔයාලට රුපියල් 200කට ලබා දෙනවා. අංක 21 ඇග්ලොනිමා ආස කරන ඔයාලටමයි. මේ ඇග්ලොනිමා ගහ හොඳට හැදිලා තියෙනවා. ඔයාලට පේනවා ඇති. මේක මම 150කට ලබා දෙන්නේ මේ ඇග්ලොනිමා ගහ. අංක 22 මේක ඉතා වටිනා පොතොස් එකක්. මේක වෙරිගේටඩ් වෙලා තියෙන්නේ හොඳටම. මේ කට් කරගන්න උනත් පුළුවන්. හොඳට වැවිලා තියෙනවා. මේක මම ඔයාලට රුපියල් 800කට ලබා දෙන්නේ. අංක 23 සිංගෝලියම් ආස කරන අයට තවත් සිංගෝලියම් වර්ගයක්. මේක හොඳට වයිට් වෙලා හොඳට වෙරිගේට් වෙලා තියෙන. මේක බුෂ් එකක් විදිහට තමයි තියෙන්නේ. පැල කීපයක්ම තියෙනවා. මේක මම ඔයාලට රුපියල් 200කට ලබා දෙන්නේ. ඔයාලට පේනවා ඇති හොඳට පැල කීපයක්ම තියෙනවා. අංක 24 හොකරියානා පැලයක්. මේ පැලේ හොඳට හැදිලා තියෙන්නේ. කොළ පහක් තියෙනවා. මේක මම ඔයාලට 450කට දෙනවා. මේකේ බ්ලැක් ටිකක් ලොකු වෙනකොට බ්ලැක් කලර් එකක් ගන්නවා ගහ. හොඳ පැලයක් රුපියල් 450යි. අංක 25 ඇත්තටම හොඳ බුෂ් එකක්. මේ ඔයාලට පේනවා ඇති හොඳ පඳුරක්. මේ බලන්නකෝ පැල කීපයක්ම තියෙනවා. බලන්න ඔයාලා හොඳට වෙරිගේට් වෙලා ඔය ලස්සන කොලේ එහෙම ආස හිතෙන විදිහට ලස්සනට තියෙනවා. හොඳට හැදිච්ච ගහක්. මේ බුෂ් එක මම ඔයාලට රුපියල් 1000කට තමයි යාළුවනේ ලබා දෙන්නේ. 25 පෙන්නලා ඉවරයි. මේ පැල 25ම ගන්න එක්කෙනෙකුට මේ ගෝල්ඩන් කොකොඩයිල් පැලේ නොමිලේ ලබා දෙනවා. වීඩියෝ එක බලපු ඔයාලා ඔක්කොටම ස්තුතියි.